සුබ දවසක් සියලු දෙනාටම ඉඩම YouTube channel එකට සියලු දෙනාම ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත ප්‍රකාරව දීර්ඝකාලීන බදු පදනම මත කෘෂි කාර්මික සහ වාණිජ කටයුතු සඳහා දීර්ඝකාලීන බදු ඔප්පු ලබා දෙන ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කරමු. හොඳයි. නේවාසික කටයුතු සඳහා එහෙමත් නැත්නම් පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දෙනු ලබන ආකාරය පිළිබඳව පසුගිය වීඩියෝවෙන් දීර්ඝව කරුණු සාකච්ඡා කළ බව ඔබට මතක ඇති කියලා හිතනවා. කෘෂි කාර්මික සහ වාණිජ කටයුතු සඳහාද දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබා දෙනු ලබන්නේද ඒ ආකාරයටම බව මුලින්ම ඔබට මතක් කර දෙන්න කැමැතියි. කෘෂි කාර්මික කටයුතු සඳහා ගොවීන්ට හා මධ්‍යම පාන්තිකීන්ට අවශ්‍ය ඉඩම් ලබා දිය යුතු වන්නේ 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත ප්‍රකාරව වුවද ඉන් පිටස්තර පුද්ගලයන්ට හා සමිතිවලට රජයේ ඉඩම් බැහැර කළ යුතු වන්නේ මෙම 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත ප්‍රකාරවයි. කෘෂි කාර්මික සහ වාණිජ කටයුතු සඳහා ලබා දෙනු ලබන දීර්ඝකාලීන බදු කරවල ඇති විශේෂත්වය වන්නේ නේවාසික කටයුතු සඳහා ලබා දෙනු ලබන දීර්ඝකාලීන බදු කර වෙනුවෙන් නිකුත් කරනු ලබන නිදහස් දීමනා පත්‍ර මෙම බදු කර සඳහා නිකුත් නොකිරීමයි. මෙකී බදු බලපත්‍ර වසර 30න් 30ට දීර්ඝ කර ගැනීමේ හැකියාව එවැනි බදු බලපත්‍රලාභියෙකු සතු වෙනවා. ඒ වගේම මෙසේ ලබා දෙන දීර්ඝකාලීන බදු කර එහෙමත් නැත්නම් දීර්ඝකාලීන බදු ඔප්පුද ජනාධිපතිවරයාගේ සහ බදුකරුගේ අත්සන සහිතවයි නිකුත් කරනු ලබන්නේ. මෙම බදු ඔප්පුවලද මුල් පිටපතේ රතු පාටින් රාජ්‍ය මුද්‍රාව තබා ඇති බවද ඔබට එහි දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙම බදු ඔප්පුවලද බදුකරු පිළිපැදිය යුතු කොන්දේසි, ගෙවිය යුතු බදු මුදල ගෙවිය යුතු දින යනාදිය බදු ඔප්පුවේ පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ වගේම මිනුම්පතිවරයා විසින් සැකසූ රේඛා චිත්‍රයක් එහෙමත් නැත්නම් ප්ලෑන් එකක් මගින් අදාළ ඉඩමේ මායිම් සහ ප්‍රමාණයද දක්වා එයද බදු ඔප්පුවට අමුණා තිබෙනවා. මා ඉහතින් සඳහන් කළ පරිදි නිදහස් දීමනා පත්‍රයක් නිකුත් කරනු ලබන්නේ නේවාසික කටයුතු සඳහා නිකුත් කර ඇති දීර්ඝකාලීන බදු ඔප්පු සඳහා පමණක් වුවත් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වෙනත් අවශ්‍යතා සඳහා නිකුත් කර ඇති දීර්ඝකාලීන බදු ඔප්පු සඳහාද නිදහස් දීමනා පත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පවතින බවත් නමුත් එවැනි අවස්ථා විරල බවත් ඔබට අවධාරණය කරන්න කැමැතියි. හොඳයි. 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිකුත් කරනු ලබන දීර්ඝකාලීන බදු කරයක් සඳහා පසු උරුමයක් නම් කළ නොහැකි බවත් ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු සඳහා නිකුත් කරනු ලබන බදු කර සඳහා ගෙවිය යුතු බදු ප්‍රමාණය වන්නේ ඉඩමේ නොදියුණු වටිනාකමින් 4% සහ අදාළ වාර මුදල වේ. ඒ වගේම වාණිජ කටයුතු සඳහා නිකුත් කරනු ලබන බදු කර සඳහා ගෙවිය යුතු බදු ප්‍රමාණය වන්නේ ඉඩමේ වත්මන් වෙළඳපොළ වටිනාකමින් 4% සහ අදාළ වාර මුදල බවද ඔබ මතක තබා ගත යුතුයි. හොඳයි. අද අපි සාකච්ඡා කළේ 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත ප්‍රකාරව දීර්ඝකාලීන බදු පදනම මත වාණිජ සහ කෘෂිකාර්මික කටයුතු සඳහා දීර්ඝකාලීන බදු ඔප්පු ලබා දෙන ආකාරය පිළිබඳවයි. ඒ පිළිබඳවද ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් මතුවහොත් පහතින් කමෙන්ට් කරන ලෙසද මතක් කර සිටිනවා. ඉතින් ඔබ තවමත් අපගේ ඉඩම YouTube channel එක subscribe කරගෙන නැත්නම්
අදම ඉඩම YouTube channel එක subscribe කරගෙන මෙවැනි වටිනා වීඩියෝ සමගින් අප හා සම්බන්ධ වන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ස්තුතියි.